සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම කතා කරන්න හිතුවා මෙන්න මේ පෝලෙජ් එක ගැන. මේ බලන්නකෝ යාගේ ලස්සන. ඉතින් මං ගාව මේ වර්ගයේ ಜಾති 3ක් තියෙනවා. ඒ වර්ග තුනෙන් මේ වර්ගයේ තමයි ටිකක් මිල වැඩි. බලන්නකෝ යාගේ ලස්සන. මේවා මේ කට් කරලා තමයි පැල ගන්නෙ හුඟක්. සමහරලාට පැල දාන අවස්ථාවලුත් තියෙනවා මේ මුලෙන්. දැන් මේක නම් මගේ කට් මුල් තාම දාලා නැහැ. ඉතින් කට් කරන්න පුළුවන් වෙන්නේ කට් මුලක් දාපුවම තමයි. මේ ගොඩක් ලස්සනයි යා. ඇහැ කඩාගෙන යන ලස්සන මේ තද මේ වෙල්වෙට් එකක් වගේ තමයි පේන්නේ. මේ බලන්නකෝ ලස්සන. ඊට පස්සේ මෙයාගේ මේ දැල්ලක් වෙන්නේ මේ තද පාටට මේ වෙන්නේ ටිකක් දැල්ල මෝරනකොට තමයි මේ අලුතෙන් ආපු දැල්ල. ගොඩාක් ලස්සනයි යා. යා ටිකක් මිල වැඩි. මෙයාලගේ ඉතින් වර්ග ගොඩ තියෙනවා. මගේ දැනට වර්ග 3ක් තියෙනවා මං ගාව. මේ සැරේ මං අර සේල් එකකට දැම්මේ. ඒක පාටක් මේ කොළ පාට එක. මේක නම් පැල දාන්න සෑහෙන දවසක් යයි ඉතින්. කට් කරලා පැල ගන්නත් පුළුවන් ඉතින්. මේ ටිකක් ලොකු වෙන්න ඕන. තද මේ කළු පාටක් වගේ තමයි කොලේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක තමයි මුලින්ම මම මේ අරගත්ත එක. මේක අර පිළිකා වලට හැම හොඳයි කියලා ඔය මේ පිළිකා ලෙඩු ගාව තියාගන්න ඒකට බේත් ඖෂධයක් විදිහට පාවිච්චි කරනවත් කියලා මම ඇහුවා. ඉතින් ඒ ගැන නම් මම දන්නේ නැහැ හරියටම. මෙයාගෙත් මේ කොලේ ඉතින් අර සීතලේ තිබුණාම මේ හෙවණට තිබුණාම පෝෂණයක් දුන්නාම මේ වගේ කළු කොළ පාටට වගේ ලස්සනට එනවා. මේක තමයි එයාගේ දැල්ල. මේ බලන්න හුලා පාටට වගේ එල දැල්ල. ඊට පස්සේ මෝරනකොට කොලේ මේ වර්ණේ තමයි එන්නේ. මේක මගේ මේ টොප් කට් එකක්. දැන් ඒක හොඳට මුල් ඇදලා තියෙන්නේ. මම ඉතින් මේ හිටවගෙන තියන් ඉන්න ආසාවට මේ පැලත් අරගත්තා මම මෙයාගෙන්. ගොඩක් ලස්සනයි. ඉතින් ගෙදරකට හදාගන්න පුළුවන් නම් ඔයාලට මේ වගේ පැලයක්. මේ බලන්නකො හොඳට ඒක සීසන් වෙලා දැන් තියෙන්නේ මාස 3ක් විතර ඇති. දැන් මම මේ කට් එක කරලා ඊට පස්සේ එයාගේ මව් ගහ තමයි මේ බලන්නකො කට් මුල් හොඳට හැදිලා. ඊට පස්සේ මම ඒකේ টොප් කට් එක අරගෙන තමයි ඒ හිටෙව්වේ. හිටවලා දැන් මේකෙන් පැල දාලා තිනවා. මේ බලන්න. මේකෙන් පැල දෙකක් දාලා තිනවා. ඉතින් මේ වගේ උඩට මේ කට් මුල් ආපුවම ඔයාලටත් පුළුවන් කට් කරන්න. ඊට පස්සේ මේ වගේ පැල ගන්න පුළුවන්. ඉතින් මම එක පැලයක් ගාලා වෙනම හිටවලක් තියෙනවා. මේ දෙක තව ටිකක් මෝරනකන් තමයි මං ඉන්නේ ගලවන්න. ලස්සනයි. ඉතින් එයාලා මේ වෝ කරගෙන ඉතින් පැල 3-4ක් හරි හදාගත්තොත් ගෙදරට ලොකු එළියක් තියෙනවා. ඉන්ඩෝ තියාගන්නත් පුළුවන් ඉතින් ඒක. ඊට පස්සේ මම මේ වතාවේ මේ සේල් එකට දැම්මේ. මේක නම් දැන් සේල් වෙලා තියෙන්නේ. මිස් අරගත්තා එක මිස් කෙනෙක්. මේක කොළ පාටයි. මේකෙත් කොලේ ලොකු වෙනවා. ඒකේ මව් ගහ මට මෙතෙන්ට ගේන්න බෑ. ටිකක් ඒ පෝච්චියේ බර වැඩි හින්දා ඒකෙත් මව් ගහ මේ වගේ කොළ පාටකට තමයි තියෙන්නේ. මීට වැඩි තද පාට වෙන්නේ නැහැ ඒක. බලන්නකො ලස්සන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ප්ලාන්ට් එකක් අරගෙන මේ විදිහට හදාගන්න. මේක නම් ගොඩක් ඔය අපේ YouTube channel කරන සහෝදරියෝ මේ මම දැක්ක සේල් වලට දාලා තියෙනවා. ඉතින් මේක ටික ලොකු මිලක් වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අරගන්න තියනවා නම් ගොඩක් හොඳයි ඔයාලට. ඉතින් මේක මම හිටවලා තියෙන්නේ ලොකු පොල්ලෙලි කෑලි තමයි දාලා තියෙන්නේ. චූටි පොල්ලෙලි කෑලි මතු පිටපසුයි කර 10ක් බිත්තර කටු කොම්පෝස්ට් ටිකක් ඉතින් මුල ඇද්දට පස්සේ මම දැම්මා. ඒ මාධ්‍ය තමයි දාලා තියෙන්නේ. ලොකු පොල්ලෙලි කෑලි උනාට කමන්නේ. ලොකු ඉඩකඩ තියෙන පෝච්චියක හිටවපුවාම මේ විදිහට ලස්සනට ඉතින් හැදෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ගොඩක් අය මේ සැරේ මගෙන් මල් වෙල්ල වගේම ඉතින් මිලදී අරගත්තා. ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි. ඒගොල්ලන්ගේ පැල අඟහරුවාදා දවසේදී මම කූරියර් එකට බාර දෙනවා. මම විශ්වාස කරලා මේ මුදල් දැම්මට ගොඩාක් ස්තුතියි යාලට.
ඒ වගේම තමා මෙන්න මෙයාගෙත් පැළ ගොඩාක් අය මගෙන් ඉල්ලුවානේ. ඉතින් දැන් මේ පැළ වගේක් තියෙනවා මං ඉස්සරහට දෙන්නම්. මේ බලන්නකො පැළ ගලවන්න හදද්දිම මේ හැම පැළයකම පොහොට්ටු වෙනවා. දැන් මට ඒවා ගලවන්න හිතෙන්නේ නැහැ. මේ මව් ගහෙන් වෙන් කරලා අරගන්නකොට පැළේ මේ මල බාල වෙනවනේ, මල පිපෙන්නේ නැතුව යනවනේ. මේ පැළ දානවා හොඳට. ඉතින් ඒක ඔයාලට අරන් හදාගත්තොත් හොඳයි. මේක අර බැංකොක් වර්ගයක්නේ. නමක් නම් දන්නේ නැහැ මම. අපි ඉතින් කියන්නේ නෙළුම් කුළුණ කියලා. මේ බලන්නකො දැන් මේ මෙතන මලක් පිපිලා ඒක පර වෙලා මම කපලා අයින් කෙරුවා. ලස්සනටම තියෙනවා ඉතින් ඒක. මං ඉතින් මේ අවුව තියෙන තැන් බල බල ඒක ගෙනල්ලා තියෙනවා. මොකද මේ අවුවට තමයි මල වෙන්නේ. තද අවුවේ තියලත් නැහැ මං ඉතින්. නෙට් හවුස් එක ඇස්සේ තිබිලා ආයේ මෙහාට ගෙනාවා මම ඉතින්. ඔයාලට ඉස්සරහට දෙන්නම් ඉල්ලපු අය ගොඩාක් හිටියා මගෙන් මේක. මේ බලන්නකො මේ යටින් මේ මල උඩට යන්න මේ දම්පාට චූටි මලක් එනවා. දැන් මේ අනිත් මේ පැල දෙකෙත් ආයෙ මල් එනවා. ඔය මලක් එනවා. ඉතින් මේ මල පර වෙච්චාම මේ මල පර වෙච්ච පැලේ අරගෙන හිටවන්න ඕන. දැන් මේ වගේ පැලයක් තියෙන්නේ. මේ පැලේ අරගෙන හිටවලා අපිට මේ බෝ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ආයේ මේ පැලෙන් ආයේ කුරුල්ලෙක් දාලා ඇවිල්ලා තමයි මෙන්න මේ වගේ මලක් එන්නේ. අපි ඉතින් මෙයාට කියන්නේ නෙළුම් කුළුණ කියලා. නම දන්න කෙනෙක් ඉන්නවනම් නම කියන්නකො, මටත් ආසයි බලාගන්න අහගන්න. ඉතින් ගොඩාක් ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බුදු සරණයි ඔයාලට.